Hello? Oh, no. Pondak in. What? Hello. අඳුරන්න පුළුවන්ද? කවුද මේ මහරය? ඔයාට නම් ඉතින් අපිව මතක නැහැ තමයි. අපි නම් ඔයාව දකිනවා ඉඳීට ටීවී එකේ. මට අඳුරන්න බෑ තාම. ඔව් ඉතින් මේ කතා කරන්නේ ඉස්කෝලේ කාලෙන් පස්සේනේ. දැන් මතක් වුණාද? තාම නෑ. මම අසන්දි. අසන්දි මිත්තා. ඇත්තටම ඔයාට මාව මතක නැද්ද? ඔයාගේ නම ඒක නෙවෙයිනේ. මගේ උපැන්නේ නම නම් ඒක නෙමෙයි තමයි. ඒ උනට හැමෝම මට කතා කළේ අසන්දි කියලානේ. මේ ඔයා ඒ දවස්වල වෙන්න මහතයි මේ. මන් දැනුත් එහෙමයි. මගේ ඇඟ රාත්තල් 300ක් බරයි. ඉතින් මම ආවම විකුණනවා. මේ කල්ප කාලාන්තරයකට පස්සේ කතා කරපු කාරණේ කියන්නේ පිස්සු විකාර දොඩවන්නේ නැතුව. මගේ කතාවෙන් ඔයා ෆිල්ම් එකක් කරා. සතියකට ගෑනු දෙතුන් දෙනෙක් කතා කරනවා තමන්ගේ කතාව කියන්නේ. මේක එහෙම කතාවක් නෙමෙයි විශේෂ කතාවක්. මොකද්ද විශේෂය? හැම කතාවක්ම කියන කෙනාට විශේෂයි. මම ගෑනු 3 දෙනෙක්ව මැරුවා. මොකක්? ඔයා ගෑනු 3 දෙනෙක් මැරුණා? නෑ මැරුවෙම නෑ. මරන්න හවුල් වුණා. ඉතින් හොඳ නැද්ද ෆිල්ම් එකට? ඒ කියන්නේ ඔයා ඔය මිනිමැරුමක් කරලා හැංගිලා දින්නේ? පොලිසියෙන් අල්ලන් යන්න කලින් තමයි කියන්නේ. මට කතාව කිව්වයි කියලා ඔයා බේරෙන්නේ කොහමද? මට බේරෙන්න ඕනේ. මං කැමති පිරිමි රොත්තක් එකතු වෙලා රාත්තල් 300ක් බර ගෑණියෙක්ව එල්ලන්න දකල නැටි බලන්න. විහිළු නෙමෙයි. මට ඕන මගේ කතාව ඔයාට කියන්න. කාට හරි කියන්න. කැමති නම් ඔයා ෆිල්ම් එකක් කරන්න. ඔයා මහ පුදුම ගෑණියෙක් නේ. හරි. අපි හෙට හම්බ වෙමු. හරි. හෙට කවුද? මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක්. මෙන්න සයිස්. Good night. Good night, පුතා. Good night, පුතේ. මෙන්න සයිස් කියලා කියන්නේ. ඔයා ડોක්ටර් කෙනෙක්ද ගෑනුන්ගේ ඇඟ බස්සන්? එයා ගෑනු 3 දෙනෙක්ව මැරුවලු. මැරුවා නෙවෙයි මරන්න හවුල් වුණා කියලාත් කියනවා. ඒ කියන්නේ මිනිමරුවෙක් නම් ඇයි ඔයාට කතා කරන්නේ? මොකද ඔයා ලෝයර් කෙනෙක්ද? මං චිත්‍රපටිකාරයෙක්නේ. ගොඩක් ගෑනු කැමති තමන්ගේ කතාව ෆිල්ම් මේක කෙනෙකුට හරි නවලිස් කෙනෙකුට හරි කියන්න. ඒ කතාවෙන් මේ චිත්‍රපටි කරනවටවත් නව කතා ලියනවටවත් නෙවෙයි. නිකන්. ඔයගොල්ලෝත් හරි කැමතිනේ. ගෑනුන්ගේ කතා අහගෙන ඉන්න.
එක වයින්ෝ. දැන් හරි ගණන්නේ. බයිනෝද? ගෙවල් මේ කිට්ටුවද? ඔයයි මගේ පස්සෙන් එන්නේ. මට එන්න එපා කිව්වේ නෑනේ. ඒක මාර කතාවක්. ඔයත් මාර ප්‍රශ්නයක් නෑහුවේ. පේනවනේ. මම රාත්තල් 300කට වඩා බර කසාද දෙකක්ම කැඩිච්ච අවුරුදු 38ක ගෑණි. මං අඩි 5යි අඟල් 3ක් උස රාත්තල් 150ක් බර ඒත් කිසිම පවුල් බරක් නැති තනි වූ හදවතක් හොයන වරදට සමාව දෙන්න සූදානම් තනිකඩ පිරිමි. මම තාම ඔයාගේ නමවත් දන්නේ නැහැ. මගේ වාසගම වික්‍රමසේකර. වික්‍රම කියන්නේ ආදරයට විකි කිව්වත් කමන්නේ. ජාතිය ෆිල්ම්ස් බලන්න මේ වගේ ටීවී වලින් නැහැ. ඒකට ගන්න ඕනේ ලොකු ටීවී තියෙනවා අලුතෙන්. LED වගේ ඒවා. ඒකෙදි කෙලින්ම ඇන්ටනා ඕනේ නැහැ. මේක පෙන් එක ගැව්වම ඒක ඇතුලේ තියෙන චිත්‍රපටය මොකද වෙන්නේ? මේ වගේ නෙමෙයි. අඟල් 42. අඟල් 52. මේ වගේ ලොකු තිර තියෙන ටීවී තියෙනවා. ඇයි ඒ වගේ සවුන්ඩ් හප්පා අපි මේ ශාලෙටත් ලොකු සෙටප් එකක් අරගෙන හෝම් තියටර් එකක් කරමු. එතකොට කම්පියුටර් ඒකත් ගමු. අතෝනි ගේම් ගන්න. ගමු. හොඳ ගේම් ටිකක් ගමු. මට හිටියා මිනිහෙක්. ප්‍රශ්නයක් නැහැ. දැන් නැහැනේ. මම කැමති බාර ගන්න. නම් මහතයි. කොටයි. බෝලයක් වගේ. මම ආසයි බෝල ගන්න. පාට මිනිස්සු හිනාවේ. ඊට කලින් මං hina වෙන උන්ට අපි අනුරාධපුරේ
යම් අපි නුවර වරත් යමු. පේරාදෙණිය වලට බලන්න. ඒත් යමු. අපි මේ ගේට් එකක් රිපෙයාර් කරමු. කරමු. ඔයා කොහෙද වැඩ කරන්නේ? අපේ ගෙදර පිරිමිනන්නේ. ඒ උනට සරන්නම් තියෙන ඕන තරම්. මේ මං ආසම සරමක්. මගේ බොරු කාරොත් එක්ක නිදි වෙන්න මට ඇති වෙලා ඉන්නේ. ඔසි වගේ බොරු කාරෙන්න මට මගේ ජීවිතේ නම වෙලා නැහැ. කිව්වා මොළ ඵලය යකෝ. තෝ දැනගනි. ඒ තංගලන්නවුත් මේ අඟල්ලටම බත්තනවා ඔය මස් පර්වතයේ ඇතුළට. මේ කෙනිස්ස තෝගේ ඔය මස්කෝ බාස්සේ කිතා වහිනවා බලන්න මං හරි ආසයි.
මල්ලියේ චාකාරේ මිනිමරු යක්ෂ මේ සලාගත නාගි තාත්තෙක් මගේ ගෙදරට ඇවිල්ලා මුදු මල්ලියේ නිකන් බොරුවට කලබල වෙනවනේ. කොමා කඩම්පුලි ගෑණි. ඔබනේ බා. විකි හොඳ බබා වගේ ඔය ටික අතු ගාලා දාලා අර කුස්සියේ තියෙන වලන් ටිකත් හොදලා දාන්න හොඳේ. මට ඕන මිනිහෙක් කියලා කවුරු හරි රෝකඩයක්. මේකේ කලයි කටවල් වහන්න. ඔයා මට රෝකඩයක් වෙනව නේද? මම ඔයාලට රෝකඩයක් වෙන්න. හැබැයි රජෝ මට රෝන්ද යන්න හිතුනාම ඔන්න මම යනවා. කාටවත් බෑ ඒක නවත්තන්න. මාත් ඔයාට හොරෙන් වෙන ගෑනු එක්ක ගියාට ඔයාටත් ප්‍රශ්නයක් නැහැ නේ. අනේ මොකෝ
වගාව තියෙනව නම් ඉතින් 100ක් දීලා යන්න. නැගෙන් හරි මෙතන නවත්තලා තියලා ගියා. හරි පුතන් මේ දැන් ආව විතරනේ. ආවා විතරයි කියන්නේ දැන් අර සරුංගල් වේ වගේ ගියේ. මේ අම්මත් හිටියා. මේ නෝනා කන්නඩි දාලා පේන්නේ නැතුව ඇති. සමහර විට බෙරියන් දෙන්නේ කියන්නේ මෙතන දැන් හිටියනේ හුඟක් වෙලා. ඒ වලට සල්ලි දෙන්නේ දැන් සල්ලි දෙන්න නෝනා වඩ. සල්ලි දෙන්න. මෙතන කොච්චර වෙලාද බීබිය? රුපියල් අතෙන්ද ගියා පැයක් හිටියා දෙකක් හිටියා. මේකට සල්ලි දෙන්න ඕන. සල්ලි දෙන්නේ කොහොමද? රුපියල් 50 පිස්සුද? මේ කන්නාකල මේ ආගේ නාගෙමු අපි යමු. 50 දෙන්න ඕනේ නැහැ. ඒ මෙච්චරයි. රුපියල් 50 දෙන්න මෙතන මේ බොරුවට සල්ලි ගන්න. මාළුක කාර්යාලය යනවා සක්කර වට්ටම් වගේ. ඒකට මොකද සල්ලි දෙන්නේ? ලැජ්ජ නැති යන. මාළුකුවට. කොහෙද ගෑනු? නැද්දකින් මෙහෙම ගෑනු. කාර්යාලය වණ්ඩ ගන්න. ඕම කැවිත අනේ බයි යන්න ගන්න Hey ආයෙත් ඔයගේ කටකැඩිච්ච කතා කියලා තිබ්බොත් ඔගේ අඬු කටනවා දැනගනි. දැනගන්න සමාව ගනි. දැනගමි. නැගිටපන්. ඔච්චර ඩෝන් ගන්න දෙයක් නැහැ. මූ හැමදාම මට වේලු කරන එකනේ. ඵලෙන්. මූ විතරයි මාව බස් එක යනකොට නගගෙන එන්නේ සෙනඟ පිරුණලාවට. අක්කා දැන් ටිකක් ස්ලිම් වෙලා වගේ. හැමදාම හවස 6ට මොන වැඩ තිබුණත් බුදුන්ට තෙල් පහන් පූජා කරලා වඳින්න ඕන. හරිද? ඉස්සෙල්ලා নমස්කාරය කියනවා. ඊළඟට පන්සිල් ගන්නවා. ඉතිපිසෝ ගාතාව කියලා බුදුන් වඳිනවා. පස්සේ දෙවියන්ට පින් දෙනවා. වරද්දන්න බෑ. තේරුණාද? දැන් নমස්කාරය කියන්න මේ ගෙදර බුදුන් වඳින්න තැනක් තිබුණේ නැහනේ.
චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවති. ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා. ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ. දෙකෙන් බෙදෙන. දැන් 1 ඉඳලා 100ට වෙනකන් ඔයා ඔත්තේ සංඛ්‍යා ලියන්න. ඔයා ඉරට්ටේ සංඛ්‍යා ලියන්න. දැන් බලන්න. මම තව ටිකක් එනවා. විකි ඔයා මොකක් හරි රස්සාවක් හොයාගන්න. මොකක් හරි කමන්නේ. කීයක් හරි අතට හම්බ වෙන එක. මොකද මම නාටාමි වැඩ කරන්නද? කවුදන්නේ නාට්‍යාමි වැඩ කරන්න කිව්වේ? මං කිව්වේ රස්සාවක්. මේ මං කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරපු දේ. ගෑනු හම්බ කරද්දි පිරිමි ගේ දොර බලා ගන්න එක වරදක්ද? නැදකි. ඒක කිව්වේ ලස්සන. මන් දන්නෝනේ ජංගියක්. කොහෙන්ද? පික්පොකට් ගාවද? ඕකනේ කියන්නේ. අපි ඔක ගණන් ගන්න හැටි. එහෙනම් කොහෙන්ද? පොඩි ඕල්ලොන් එකක් වැඩ කරා. රාණ මාර මිනිසෙක්නේ. අර බුදුන් වදින විදියට මන්නම් බැවුනේ කොයි වෙලාවක හරි රාත් වෙයි කියලා. අපිටත් නොකියමු. බැලින්න සූදුකාරේ. එහෙම කියන්න එපා. ඔයා දැකලා තියෙනවද අස්සෝ දුවනවා? නිකන් හිතේම වාගන්න අස්සරේස් එකක්. එකා පස්සේ එකා හැල්මේ දුවන අස්සෝ රැහෙන. ඒක භාවනාවක්. අස්සරේස් කියන්නේ භාවනාවක්. ठीक है. මේකයි අක්කේ මේ නෝනා මිනිහගෙන යන්නේ ඉල්ලුවා. ඒත් කසාද සාතිකුත් වෙන්න. ඒත් අපි කැමතුනේ නැහැ අක්කරනුකේ එහෙම කරන්න. එහෙම දෙන්න බෑනේ. හරි කෙලියක් නෑ කොහොමේ? මේ කොහෙන් කඩපාත පොට්ට පුඳුරු වෙස්සේ. He's my husband. His remains should be carried to my place.
ඔජකොතෝ කොහෙන් කඩාපත්තට විශ්සද මේ? ඉංග්‍රීසියෙන් ගාව මම බය වෙයි කියලා හිතුවද? The fuck are you, you fat whore? Listen to me, you cunt. Even though he had you on the side, he's my husband, not yours. Mine, you remember that. Mine! Who the fuck do you think you are? You feel mine! Lady! කිව්වේ මේ මහත්තයෝ මේ කොහොමද මගේ කාට ජාතක උන උන් දෙන්න මගේ මම තමසේ වගේ මිනිහා විදිහට බාරගත්ත එක ඇත්ත තමසේ එනකොට ඇඳගෙන ආපු තමසේගේ කමිසේ කලිසම අංගර අල්මාරියේ මැදලා ඇති ඒකත් ඇඳගෙන තමසේගේ ලොට් කතා කරගෙන මෙතනින් බය වෙනවා තමසේගේ හොර ජීවිතේ අගුල් දාලා තියෙන බෑග් එකක් ඇති ඒකත් අරගෙනම යනවා ආවදාස නම් කිව්වේ කම්පියුටර් ගේන්නම් ටීවී ගේන්නම් කියලා. කොහේම? මං උදේ හවස බුදුන් වඳින මිනිහා. ඒක මුළු ගමමත් දැන් දන්නවා. ඔයා මට යන්න කියනවා නම් මම යන්න. මම ඇත්තටම හිතුවේ මගේ ජීවිතේ මට ආපහු ලැබුණා කියලා. මං යන්නේ නෑ යකෝ. අපි ඔක්කොම පාවනවා. ඇයි? උපාසක මහත්තයා දැන් යනවයි කියලා නේද ගියේ? කොහොම කලබල වෙලා ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? අපි කොල්ලෝ ගැන මොනවා හරි කරන්න බලමු. මේ මාදවල් කොල්ල තාලපාලේ Yeah.
කොල්ල දෙන්න. මන් දන්නේ සාධාරණයි. කාල කන්නේ. අපි වගේ කී දෙනෙකුට දැන් කෙලවෙනවද? කාර් තියෙන උන්ගේ පොඩි ගානක් පාකින් වලට ගත්තට මොකද වෙන්නේ? රස්සාව කරපු අපේ ගෑනුන්ට ඇඟ විකුණන්නද කියන්නේ? විලහම් බෝඩ්ඩය මාංශ විකිණීමට තිබේ කියලා. හරි හරි ඔය කේමල් රස්සාව නැතුණා කියලා චර කලබල ඉන්න ඕනේ නැහැ. මට ආව හොඳ අයිඩියා එකක්. මොකද්ද කරන්න හදන රස්සාව? රස්සාවක් නෙමෙයි. රස්සාවක් නෙමෙයි. අපි මේක දේවාලයක් කරමු. දේවාලයක්? දෙයියොත් අපිට කන්න දෙන්න. නෑ නෑ එහෙම නෙවෙයි. අහගන්නකො කියන දේ. මේක දේවාලයක් කරලා ශාස්ත්‍ර කියමු. මට කොහොමස් හරි කරවන්න. කෙලිතුවද? කාලි මෑණියන්ට මේ වගේ පාකන නරපනෝ නැබල මං හිතන්නේ යාට කාලිමෑණියන්ගේ වරමක් ලැබිලා. කාලිමෑණියන්ගේ මල්වර රුධිරයෙන් මේ බිම පිරිසිදු වුණා. හරි. දැන් එයාට මුළු ලෝකෙම පේන්න ගනී.
මාලයක් විදිහට මම පංගු දෙන්න කියලා තියා. රතන මාල්ලේ දෙන්න කියන්නේ. හවුද? ඉක්මනට. අය ගන්න. ඒකත් ඉවර. ආලකන්නේ. අසරණියන්ගේ ආරාමය ජීවිතයේ බලාපොරොත්තු බිඳගත් අසරණ ගැහැණුන්ගේ කෙම්බිම. ඔබ ඔබේ ජීවිතයේ බලාපොරොත්තු බිඳගෙන අනාගතය ගැන අවිනිශ්චිතව තැවෙන්නියක්ද? ප්‍රේමයේ බිඳුණු සොවින් වැළපෙනවාද? සැමියා ඔබ අතහැර ගොස් ජීවිතය නැවත පටන්ගත නොහැකිව අසරණව තැවෙනවාද? ඔබ ඔබේ බලාපොරොත්තු අතහැර දැමිය යුතු නැත. ඔබේ ගැටලුව අපට ලියන්න. බාරකාර මාතාව අසරණියන්ගේ ආරාමය. බ්ලා 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 බ්ලා. හෙට ඉඳන් වැල නොකැටි ලියුම් යනවා. බලන්නකෝ. ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ? මෙන්න තියෙනවා අපේ chance එක. මේකට කිව්වම මැදියම් රැයක තරු අතර මෙයාට ඕන කරන්නේ ප්‍රොපෝසල් එකක්. කසාදයක් කරගන්න බැරුණු කාන්තාවකගේ අඳුනා පව්වයි. නෑ ඉතින් මෙයාට පිළිසරණක් හොයාගෙනනේ අපිට ලියන්නේ. අපි කිය කර හොයාගන්නේ සේවයක් කරලා. මේ අපි ලියමු උත්තරය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආදරණීය මංගලිකා නංගි. මංගලිකා නංගි. ඔයාගේ ලිපිය කියවලා
මගේ හදවත කඩා වැටුණා. ඇත්තමයි සහෝදරී. ගැහැණියකගේ දුක දැනෙන්නේ තවත් ඒ වගේම ගැහැණියකට විතරයි. මමත් ඔයා වගේම නිසි කල විවාහයක් කරගන්න බැරිවීම නිසා අනාථ වුණ ගැහැණියක්. නිසි කල විවාහයක් කරගන්න බැරුව නිසා විවාහයක් කරගන්න අනාථ වුණ ගැහැණියක්. නැහැ එහෙමම කියන්න බෑ. මට පිළිසරණක් තියෙනවා. ඒ මගේ මල්ලි. මගේම මොනකමට තමයි මගේ මල්ලි මේ අසරණියන්ගේ ආරාමයේ කියන සංවිධානය ගොඩනගන්නේ. මේ සමාජික වෙන හැම අසරණයෙකුගේම අඳුනාවට අපි සැනසුමක් ලබා දීමට උත්සාහ කරනවා. ඉතින් නංගි ඔයාට මගේ මල්ලි ගැන යමක් කිව යුතුමයි. එයා වගේ ගුණ යහපත් පිරිමියෙක් ලබන්න ගැහැණියෙක් පින් කරන්න ඕනේ. ඒත් කරුණේ මේ මිනිස්සයා කැමති නේ කසාද වගේ. අන්තන වෙන්නේ. මම කසාදයක් කරන්න නැති බව මල්ලි දන්නවා. එයාට ඕන පුළුවන් තරම් කල් මාව සතුටින් තියන්න. අම්මා නැති වුණ පොඩි කාලේ ඉඳන් මම යාව බලාගත්ත දරුවෙක් වගේ. ඒ කියලා මට පුළුවන් දෙයක් ජීවිතය යාගෙන් උදුරගන්න. මේ සංවිධානයට කොයි තරම්නම් ගෑනු සම්බන්ධ වෙනවද? ඒන් කෙනෙක්වත් මගේ මල්ලිට හරියනවා නම් කියලා හිතෙනවා. ඒ අතරේ තමයි වාගේ ලුම ලැබුණේ. අනේ මගේ සුබනම් ගියෝ. මෙන්න ඔයාගේ ලුම කියව විතරයි මෙයාගේ හදවත උණු වෙලා. ඔයා ගැන හිතක් පහළ වෙලා කියලා මට හිතෙනවා. මම දන්නවා ඔයා හිතන දේ. ඔයා හිතන්නේ මං ඔයාව අතෑරලා අර මංගලිකාව කසාද බඳී කියලානේ. නෑ. ඒක ගනුදෙනුවක් විතරයි. මට ඔයත් එක්ක තියෙන ගනුදෙනුවක් නෙමෙයිනේ. මට ඔයාව නැති කරගන්න බෑ. මං සල්ලි දුන්නානේ. එහෙනම් යන්න. කවුරුත් පේන්නේ නැහනේ. මේ මංගලිකා ඉන්නවද? මම විකි. පුකට අවුව වැටෙන නිදාගන්න මරගාතයක්ද කොහෙද?
මංගලික කියන්නේ නංගි වෙන්නේ නැති. කවුද හොයන්නේ? නංගි ඉන්නත්? කියන්න විකි ඇවිත් කියලා. නංගි. අයියා ඉස්කෝලේ ගියේ නැද්ද? ඔගොල්ලෝ අපේ නංගිව දන්නවද? මංගලිකා මම විකි. මේ ඉන්නේ මගේ අක්කා. කවුද මංගලික කියන්නේ? ඇයි යන්නේ? ඔය අපේ සංගමේ සමාජිකාවක් නේ. අර දිග ලියුමක් කියුවේ? ඇඩ්‍රස් එක නම් හරි. ඒත් මේ නම අපි කවුරුත් නෙවෙයි. හරි මේ අර උතන ඉස්සරහා ටැප් එක ළඟින් ඇතුළට තියෙන පොඩි ගෙදර ඉන්න මංගලික වෙන්න. දවසක් ඇවිල්ලා අපේ ඇඩ්‍රස් එක ඉල්ලන් ගියා ලියුම් ආවක් දෙන්න කිව්වා. එහෙම ආපු ලියුම් දෙකකුත් අරන් ගියා නම්. පීට කිදුව. කෙලින්ම යන්න ටැප් එක ළඟින් හැරෙන්න කෙරවලේ තියෙන ගෙදර. නංගි හිටියේ පේරද? මොකද්ද? නෑ මං ඇහුවේ නංගි පේරාදෙනි කැම්පස් එකේද ඉගෙන ගත්තේ කියලා. නෑ මම කැම්පස් ගියේ නෑ. එහෙමද? මං හිතුවා නංගි ග්‍රැජුවේට් ටීචර් කෙනෙක් කියලා. මොකද මේ මම පේරාදෙනි කැම්පස් එකේ ඉගෙන ගන්න කාලේ මට ජූනියර් බැච් එකේ හිටියා ඔයා වගේම ළමයි. මං හිතුවේ ඔයා කියලා. ඇත්තටම නංගිගේ නම මොකක්ද? මම සමදලා අක්කා මදාලා. ඇයි එළියට එන්න කේතට වාඩි වෙන්න. මම වික්‍රමසේකර. විකි. මේ මගේ අක්කා. අසන්දි. අක්කා තමයි ඇත්තටම මාව අම්මා වගේ පොඩි කාලේ ඉඳලා බලාගත්තේ. මාව කැම්පස් යවලා ඉගෙනුවේ. අම්මා ඉන්නවා. ටිකක් සනීප මදි. ඉන්නේ රෝදපුටුවේ. අපේ නම් අම්මා තාත්තා දෙන්නම නෑ. නැබැයි ඒගොල්ලෝ ඇතිතරම් හම්බ කරලා ඒ දේපොළ අප දෙන්නට දීලා තමයි නැති උනේ. මම මේ කැම්පස් ගිහිල්ලා ඉවර වෙලා රස්සාවක් කළා. අක්කත් රස්සාවක් කළා. ඊට පස්සේ දෙන්නම අයින් වුණා. ඇත්තටම කියනවා නම් අපිට මේ රස්සාවක් නොකර හොඳට ජීවත් වෙන්න ඇති තරම් තියෙනවා. අනේ ඕමදාර අපි රස්සාවෙන් අස් වෙලා සමාජ සේවයට බැඳුණා. මේ අපි ආරම්භ කළ සංවිධානයක් අසරණියන්ගේ ආරාමය කියලා. ඔය මේ අසරණ වුණ තරුණ මහලු කාන්තාවන්ට උදව් කරන්න. ඔය මංගලිකා කියන ගෑනු ළමයාත් අපේ සංවිධානයට බැඳුණා. එයාගේ අසරණකම ගැන අම්මා තාත්තා නැති එක, ඔය විවාහ ප්‍රමාද වෙන එක ගැන එහෙම කියලා දිගලියුම් එව්වා. දැන් බලනකොට එයා අපිට දීලා තියෙන ඕගලන්ගේ ඇඩ්‍රස් එක. මට හිතා ගන්න බෑ අයියා එහෙම කළේ කියලා. ඒගොල්ලෝ මේ ආතප්පාතක් නැති මිනිස්සු. දෙමව්පියෝ නම් ඔය ඉන්නේ. ඔකට මංගලික කියලා අපේ නගිට රැවටුණෙක් ගැන මට හරි පුදුමයි. එනවා මේ කලු දට්ටිකවත් පෙළගෙන නැති කෙල්ලෙක් නේ. ලියුම කියවනකොට මට තේරුණා එයා මොකක් හරි මේනියා එකකින් පෙළෙන කියක් කියලා. මම මේ ගමන ආවේ මේ අපේ අක්කගේ ගිමරනේ. පව් කියලා. ඇත්තම කියනවා නම් අපේ සංවිධානයට ඕන කරලා තිබුණේ මේ දැනුගත් තරුණ හැඩරුව තියෙන දක්ෂ ළමයෙක්ව. එයා මේ ටීචර් කෙනෙක් කියලානේ කියලා තිබුණේ. හැබැයි ඉතින් වැරදිලා හරි අපි ඇවිල්ලා තියෙන හරි තැනට. මේ අක්කනකෝ දෙන්නටත් පුළුවන්නේ අපේ සංවිධානයට බැඳිලා මේ සමාජිකයෝ වෙන්න. ඔය අසරණයන්ගේ ආරාමේ නේද? එයි අපි අසරණයි වගේද පින්? කවුද එහෙම හිතුවේ? නෑ මම කිව්වේ
ඕගොල්ලන්ට පුළුවන් අපේ සංවිධානයට බැඳිලා මේ සමාජයට සේවයක් කරන්න. එහෙම වොලන්ටියර්ස්ලා ඕන තරම් ඉන්නවා. අපි දැන් මේ ලයන්ස් ක්ලබ් තරම්ම ලොකුයි. ජනප්‍රියයි. කොහොමද අම්මේ? මාව අඳුරගන්න පුළුවන්ද? කවුද මේ? අංජනද? ඔව් අම්මේ. මම අංජන. මොකටද යකෝ තෝ මෙහි ආයෙත් ආවේ? තොට මං කියලා තියනවා නේද මේ ගෙදර හතරම ආයේ මේ පස්පා ගන්න එපා කියලා. බහැපි එළියට. බහැපි දැම්මම. හරි වැඩෙන්නේ. ඇයි එහෙම කිව්වේ? අපේ අම්මට අංජනයිව පේන්න බෑ. ඔය අංජනේ කියන්නේ අපේ අක්කගේ කලින් මහත්තයා. තොට මං යන්න නේද කිව්වේ? මොකටද තෝ ආයෙත් ඉඳගත්තේ? ඈ? නෑ අංජන නෙමෙයි අම්මේ බින්න යාළුවේ. අම්මව රවට්ටන්න විහිළුවට එම කිව්වේ. හෙලෝ. ඔයා කොහෙද? මම මේ පොලිසියට යන ගමන්. අසන්දිව පොලිසියෙන් අල්ලගෙන ගිහින්. ඉතින් ඔයා යන්නේ අපදෙන්නද? එයා බාගෙට කතාවක් කියලා එකපාරට මතුරුදහන් වුණාම එයා ගැන මං හොයලා බලන්න ඕනේ නැද්ද? අතුරුදහන් වුණා කියන්නේ මොකද්ද? පොලිසියෙන් අල්ලන් ගින් තියෙන්නේ. ඒක තමයි මට දැනගන්න ඕන මොකටද එයාව පොලිසියෙන් අල්ලන් ගියේ කියලා. ඇයි යාමනේ කිව්වේ ගෑනු දෙන්නෙක්ද තුන් දෙනෙක්ද මැරුවා මරන්න හවුල් වුණාද කොහෙද කියලා? හරි ඉතින් ඒ සිද්ධිය උනේ කොහොමද කියලා එයාට කියන්න උනේ නැහැනේ. ඔයාට කිව්වේ නැතුණාට පොලිසියෙන් දෙකක් අනිනකොට කියයි. ඔයා ඒ කෝල් කරේ? ඔයා කොහෙද උදේ පාන්දර මතුරු දහන් උනේ කියලා බලන්න. කියන්නෙත් නැතුව. ඔයා කොහෙද? මට අසන්දිමිත්තව හම්බ වෙන්න පුළුවන්ද? සෝරි එයාගේ නම අසන්දිමිත්තම නෙමෙයි මේ අර මහත ගෑනු කෙනා මේ පොලිසියට අරගෙන මට අරයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පේන්නේ දේ උසයි ගෙනියව. ඔයා පරක්කු වැඩි. මේගොල්ලෝ හදන්නේ මාව එල්ලන්න. අපේ කතාව ඉවර කරන්න බැරි වුණානේ. ඒත් මේගොල්ලෝ එල්ලන්න ඉස්සෙල්ලා මම ඔයාට මාගේ කතාව කියලා ඉවර කරන්නම්. මහත්තයා දන්න කෙනෙක්ද වෙන්නේ? ඔව් දන්නවා යාළුවෙක්. මහත්තයා දන්නවද මෙයා මොකටද මෙහෙට ගෙනාවේ කියලා? ඔව්.
ඔන්න බලන්න මෙයා මෙයාගේ ලව් ලෙටර් එක පටන් ගන්න තියෙන විදිය. හොඳද? මැදියම් රැයක තරු අතර. හරි ගුඩිනේ. මැදියම් රැයක වුණත් තරු පේන්නේ නැති ගානට අහස එළි වෙලා තියෙන්නේ නේ. හරින ලියන්න මේමනේ. බහු වර්ණ ලේසර් ධාරා අහස පුරා සිතුවම් මවන රැයක. යෝගී ලියන්න ඕනේ නිකන්. අනේ මේ තමසික පඬිත කන්නවත් ලෝක කියනවා. පවුවනේ අහිංසක කෙල්ල. හොඳ අහිංසක. අමු බොරුවක් නේ කරලා තියෙන්නේ. ඈ හොඳ වෙලාවට මේ ඕගොල්ලෝ හම්බුනේ. මේගොල්ලෝ හොඳ හිත හොඳයි. නැත්තම් අපි අල්ලි චාට්‍රයක් කන්නේ. ආදරණීය අක්කා වෙත ලියමි. අක්කා යෝලි බලකට පිං බෝරින් නේ. කිසි රසයක් නැහැ. මෙන්න අපේ අක්කා මේ ලියුමේ අහුවෙච්ච තැන. හරි ඔන්න බලන්න. හරි ඔන්න බලන්න. මේ හුදකලාවත් එක්ක ජීවත් වෙලා ඇති වෙලා තේ. ගෑණියෙකුට ජීවිතේ ගෙනියන්න ඕන කරන්නේ මිල මුදල් වාහන ගෙවල් දොරවල්ම නෙවෙයි. ජීවිතේ හැම දෙයක් බෙදා ගන්න පුළුවන් කෙනෙක්. හැම දෙයක්ම කියන්නේ හැම දෙයක්. අක්කට තේරෙනවා ඇති මම අදහස් කරන්නේ මොකද්ද කියලා. එහෙම කෙනෙකුගේ හදවත හරි උණුසුම්. එහෙම උණුසුම් හදවතක විතරයි ගෑණියෙකුට දැනෙන ආදරයක් උපදින්නේ. අක්කා විස්තර කරලා එවලා තියෙන විදිහට අක්කාගේ මල්ලි එහෙම හදවතක් තියෙන කෙනෙක් කියලා මට හිතෙනවා. අනේ මන්දා අක්කා මං ගැන මොනවා හිතනවද කියලා මම මෙහෙම කියනකොට කවදාවත් කොහේදිවත් මට ඒ වගේ කෙනෙක් ඉන්න ගිහිල්ලා නැහැ. මට හිතෙනවා මං ජීවිත කාලය පුරා මෙහෙව්වේ යා නේද කියලා. ඔන්න ඔතනදී තමයි අපේ අක්කගේ පඳු පුල්ලාසනේ ගුණ වෙලා සංසාරේ පුරාම මාව පතාගෙන හිටපු මගේ ප්‍රේමවන්තිව හොයාගෙන යන ප්‍රේම චාරිකා ආරම්භ. පවුවනේ. ඔය කෙල්ල කොයි තරම්නම් බලාපොරොත්තු තියාගෙනද ඔය ලියුම ලියන්න ඇත්තේ අපි මල්ලි ගැන. මං ආසයි මංගලිකාව බලන්න. අක්කට ඕන නම් එයාලා ගෙදර ගිහිල්ලා මංගලිකාව බලන්න පුළුවන්. හැබැයි ඒක ගියාත් උඹේ කුකුල් කොටුවක් වගේ. අයියෝ අක්කේ. සංගයක් කළා වේයාවනේ කාරේ නෑ. ඔය මෙහෙ එනවනේ. උතන බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ එනකන් අපිට ඉන්න ගිහලාද? ඉතින් මොකද? ඉන්න එකට තියෙන්නේ. කවුද එපා කියන්නේ? හැබැයි අන්තිම දෙන්නේ අඳුමක් නැහැ. මොකද අපේ ගෙදර පිළිමිනේ. ඉතින් ඒක නෝද? වීරු නෙමෙයි නංගි. ඔය දෙන්නටත් පිරිමිගේ රැකවරණය වුණා. ඕගොල්ලෝ වගේ ලස්සන කෙල්ලන්ට විතර නෙමෙයි. මේ මම් වගේ මස් පර්වතයකටවත් ගැලවිලා ඉන්න බැරි කාලයක් මේ. පිරිමියෙක් නැති ගෙදර ආරක්ෂාවක් නැහැ. ඔව් දැන් පේනව නේද? අපේ අක්කා හදන්නෙම මාව බොහොම ඉක්මනට ගෑණියෙකුගේ කරේල්ල එයා නිදහස් වෙන්න. ඉන්න. මම අවුල් කරපු දේ මමම ලියන්න. ඔබට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද හැබැටම? ඔබට තේරෙන්නේ නැද්ද ඌ ආපහු එන්නේ ඇයි කියලා? තොපිය රවට්ට ගන්න එන්නේ ආපහු. අහුවෑවෝ. ඔයා ඔහොම ඉන්න. මම අම්මට කතා කරන්න.
ආයෙමත් ඇයි මේ ගෙදරට ආවේ? ඔබ හින්දා මගේ කෙල්ල අමාරුවේ වැටුණා. මගේ කෙල්ල දෙන්නම අමාරුවේ වැටුණා. අම්මේ මම අංජන නෙවෙයි. මම විකි. මං ආයේ මගේ අක්කත් එක්ක. බලන්න මම අංජනද කියලා. අනේ පුතේ මගේ ඇස් දෙක පේනවා ටිකක් දුර්වලයි. මට පොඩ්ඩක් කේන්ති ගියා. ඔය අංජනයා තමයි මේ කෙල්ලව අමාරුවේ දැම්මේ. අනේ අපි කොහොම වැදගත් විදියට හිටපු පවුලක්ද? හරි අම්මේ. මෙයාලා අමාරු වෙట్లా නෑ මං ඉන්නවනේ. මගේ අක්කා කැමති නම් මං කැමති මදාරව බාර ගන්න. නංගිට යන කලද සවත අපිට බලා ගන්න පුළුවන් නේ. තොපි සේරම එකයි. තොපි හදන්නේ මගේ කෙල්ල දෙන්නව රවට්ට ගන්න. බහැපන් මේ කාමරෙන් එළියට. මං කාමරේ දොර ඇරලා තියන්නම්. මට වත් එක ටිකක් නිදහසේ කතා කරන්න ඕන. පේන්න බෑ. ඔක්කොටම අපන් අර මතරගෙන සක්‍රවට්ටම. ඒක මිනිහා දැල් දාලා ගිල්ලන්ද ඒක හදන්නේ මොන කරෙල්ලෙන්ද සුදාසන්දි මේ උනාදන් මේ වෙරටික සේරම අහුල් කරන්න. ඔය කම්මරේට යන්නකෝ.
වෙනතුන් ඉවසිල්ලෙන් බලා හිටියා. තෝ එහෙනම් ගියේ නෑ නේද? තෝ නම් අංජනයම තමයි. තොට මං ගොඩේ කිව්වා යන්න කියලා තෝ ගියේ නෑ නේද? හිටපි. දැන් මං හදන්නේ තෝ යවන්න. මොකද මේ ඔළුවේ ඉඳන් පිරවගෙන? ගත්තා. ගමුස්මේ නාටකම නටන විදිය. මරට්ටි කාමරේට රිංගනකන් තමයි මම රැකලා හිටියේ. දබ්බලා ඉන්න හැටි විතර. පිළිසංගේ නැතුව. මේක මැරිලාද? තමුසේ මේක මැරුවද? යා මරාගත්තා. අපිට මෙයාව අතුරුදහන් කරන්න ඕන. අපිට මොකද කරන්නේ? මොකද කරන්නේ? මෙයා පහළ කරන් යන්න ඕන. ඊළඟ මොකක්ද තියෙන ලීගල් ප්‍රශ්නයක් නෑ. Planned. Tumuසේ විතර ගෑණියෙක් මරලා. අපි කවුරුත් දන්නේ නෑනේ. ගේම් බලනවා අනිත් කෙල්ල නිදිද කියලා. බලලා. හෙලෝ. හෙලෝ වසන්ති. ගෙදර දොරවල් ජනෙල් හොඳට වහලා නේද තියෙන්නේ? මොකක්? ජනෙල් දොරවල් හොඳට ලොක් කරලාද කියලා බලන්න. ඔයාට විකාරද? ඒව වෙනද වගේම තමයි. ඇයි විශේෂයක්? පොලිසිය අල්ලගෙන ගිහින් තියෙන්නේ අසන්දි විතරයි. අර මිනිහා විකී තාම නිදැල්ලේ. ඉතින් ඒ මිනිහා මොකටද මෙහාට එන්නේ? කියන්න බෑනේ. මොකද කියන්න බැරි?
ඔයා කියන විදිහට ඒ ගෑනිත් එක්ක එකතු වෙලා මිනිමැරුවේ ඌ. මොකද්ද මං කියන විදිය කියන්නේ? මං කියන විදිය නෙමෙයි මට කියපු විදිය. ඒ ගෑනියෝ පොලිසියට අල්ලන් ගියාට පස්සේ ඔයාට හම්බුණාද මැරුව විදිය කියන්නේ? හෙලෝ? හෙලෝ? මං යනවා අසන්දිගේ ගෙදරට. ඒ මොකටද? ඒ ගෑනිය එහෙ නැහනේ. මේ ඔයා අහගෙන ලෙඩක පැටලෙන්නේ නැතුව ගෙදර එනවද? හරි ඔයා පරිස්සමෙන් ඉන්නකෝ කෝකටත්. මගේ පරිස්සම් වෙන්න දෙයක් නැහැ. ඔය ඔලුව විකාරයෙන් මොනව කරනවද මන් දන්නේ නැහැ. මේක මගේ ගියා. ගමේ පරණ වලව්වා. මේකේ අයිතිකාර වලව්කාරයෝ දැන් ගමේ නැහැ. මහ දෙන්න මැරුණාට පස්සේ දරුවෝ මේක වික්කා. ඒ අය දැන් රටෙත් නැහැ. මම මේක ළඟදී සල්ලි වලට ගත්තේ. ඉස්සරහට පොඩි රෙස්ටොරන්ට් එකක් දාන්න හිතාගෙන. මං ඉතින් තනි කඩේනේ. කඩේ නිදාගත්තා. අසන්දියක තමයි කුලියට හිටියේ. කාලෙක නම් එයා තමයි ඉන්නේ. කුලියට කිව්වට ඉතින් හරියටම කුලියක් ගත්තේ නැහැ. පවුනේ අහිංසක ගෑණි. මාත් එක තමයි ගමේ වැඩියෙන්ම හිතවත්. ලාල් කියන්නේ එතකොට විකී කියලා කෙනෙක් මෙහෙ හිටියේම නැද්ද? මෙහෙට යන පිරිමි ගණන් තියාගෙන නෑ මහත්තයෝ. එහෙම නෙමෙයි මං කියන්නේ නිකන් ගෙදර මිනිස්සයා වගේ. ඉස්සර හිටියා බාස් කෙනෙක්. වැඩි කාලයක් හිටියේ නේ. එතකොට ළමයි දෙන්න මොන ළමයිද? ඔය එකා දෙකා කියන්නේ? මේ ගමේ කොල්ලෝ දෙන්නේ. පොඩි වුණාට මහා මැරෑටි යව්. එතකොට විකී කියලා කෙනෙක් මෙහෙ හිටියෙම නැහැ. අනේ මන්ද මහත්තයෝ. දැන් සර් අසන්දියක් ගැන කරන ෆිල්ම් ස්ටෝරි එකේ එහෙම කෙනෙක් ඉන්නවද? ඉන්නවනේ. එහෙම කෙනෙක් කොහොමද මෙතනට ආවේ? එහෙම තමයි අසන්දි කිව්වේ. එහෙම නැත්තම් කොහොමද මේ මිනිමරුම වෙන්නේ? ගමේ අය කියන විදියට අසන්දියක්කම තමයි පොලිසියට බාර වෙලා තියෙන්නේ. එතකොට ලාල් කිව්වේ යාව පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා. යාම පොලිසියට කෝල් කරලා ගෑනු තුන් දෙනෙක් මැරුවා කිව්වට පස්සේ අසන්දි රේස් ඔට්ටු අල්ලනවද? ඒක නම් දන්නේ. දවසක් දෙකක් බුකේ පැත්තේ කැරකුණා නම් දැක්කා. විකී කියන්නේ රේස් කප්පිත්තෙක්. එතකොට සර් කියන්නේ විකී කියලා කෙනෙක් මේ හිටියම කියලාද? නැත්තම් කොහොමද මේ මිනිමරුම් වෙන්නේ? මේ මිනිමරුමෙන් පස්සේ මිනිහා තාම ඉන්නේ නිදැල්ලේ. අසන්දි කිව්ව විදිහට ලාලුයි විකී ගමේ හොඳ යාළුවෝ. මාර වැඩක් නේ. මං මේ මිනිමරුමට සම්බන්ධ විකී ගැන තොරතුරු දැනගන්න වෙන්නේ එයාගේ යාළුවගෙන්. මේ මොන මරාලයක්ද මහත්තයෝ මේ? පොලිසිය ලාල් ගැනුත් ප්‍රශ්න කරයි.
බය හිතෙන කතා කියන්න එපා සර්. මම දන්නවනේ පොලිසියෙන් ප්‍රශ්න කරන විදිය. උන් දෙන්න තමයි අර කොල්ලෝ දෙන්න. මොකක් හරි නසරානි වැඩක් කරලා තමයි ඔය දුවන්නේ. මේ උන් දෙන්නගේ පස්සෙන් පන්නන්නේ විකී වෙන්න බැරිද? සර් මට මේ මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ සර්. විනියා ගැන දන්න සාක්කි සේරම අතු ගාලා දැම්මොත් විතරයි එයාට ගැලවිල්ලක් තියෙන්නේ. හෙලෝ වසන්ති. මේ අර මිනිහා කතා කරා. කවුද? අර විකි. මොකක්? ඌ මොකටද ඔයාට කතා කරන්නේ? මොනවද ඌ කිව්වේ? ඒ මිනිහා කියපුවා ටෙලිෆෝන් එකෙන් කියන්න බෑ. මේ ඔයා ඉක්මනට ගෙදර එනවද? ඒ මිනිහා මෙහෙ එනවා කියලා කිව්වා. ඌ හෙට එනවා කිව්වා? මේ ඌව ගෙට ගන්න එපා. ගෙදර දොරවල් ජනෙල් සේරම හොඳට වහලා තියන්න. මං ඉක්මනට එනවා. කලබල වෙන්න දෙන්නේ නැහැ සර්. මීයෝ දඟලනවා.
Excuse me. ලස්සන නවකතාව නේද? අඳගම මොකෙන් ෆිල්ම් එකක් කරන්න යනවා. මට මිස්සෝ හොඳට දැකලා වරුනේ. සෝරි මම නිකමට ඇහුවේ. අපි තව දුර යන නිසා කතා නොකරම යන්න බෑනේ. නෑ එකට කමක් නෑ.